වාසනාවන්ත සුබ දවසක් වේවා. මේ ඔබ දකින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වල්පොළ ගලෙන් පහළ ගම්මානයේ ජල ව්‍යාපෘතියේ දර්ශනයක්. මේ ඔබට දිස්වන්නේ මහකෙළිය කටුපොත මාර්ගයේ වල්පොළ ගලෙන් පහළ ගම්මානයට පිවිසෙන අතුරු මාර්ගයයි. වයඹ පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව වල්පොළ ගලෙන් පහළ ගම්මානයේ උග්‍ර ජල හිගයෙන් පීඩා විඳින පවුල් 74ක ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. මේ ඔබේ නෙත ගැටෙන්නේ එහි ජල මූලාශ්‍රය හා පොම්පාගාරය පිහිටි ස්ථානයයි. මෙම ජල මූලාශ්‍රය පිහිටි පොම්පාගාරයේ සිට ගල මුතුනේ සිමෙන්තියෙන් නිබවන ලද ජල ටැංකියට ජලය පොම්ප කරනු ලබනවා. මෙම ප්‍රධාන ජල ටැංකිය අසලද තවත් ජල පොම්පාගාරයක් නිමවා තිබෙනවා. මෙම පොම්පාගාරයෙන් කඳු මුදුනේ පිහිටි ජල ටැංකියට ජලය පොම්ප කිරීම සිදු කෙරෙනවා. කඳුමුදුනේ පිහිටි මෙම ජල ටැංකියෙන් කඳුමුදුනේ වෙසෙන පවුල් 60ක ජල අවශ්‍යතාවය සපුරා දීම මෙහිදී සිදු කෙරෙනවා. ඒ වගේම පහළ පිහිටි ප්‍රධාන ජල ටැංකියෙන් පවුල් 14කට ජල අවශ්‍යතාවය සපුරා දීම සිදු කෙරෙනවා. වර්ග කිලෝමීටර් 2ක් පුරාවට මෙම ජලනල පද්ධතිය හරහා ජලය බෙදා හැරීම සිදු කෙරෙනවා. මේ සුදු පැහැයෙන් ඉරක්සේ ඔබේ නෙත ගැටෙන්නේ කොන්ක්‍රීට් කරන ලද ජලනල පද්ධතිය මේ ගම්මානය පුරාවට විසිරී ඇති ආකාරයයි. මේ ඔබ දකින්නේ මේ ප්‍රදේශයේ පවත්නා භූ විෂමතාවේ විවිධත්වයයි. මෙම ප්‍රදේශයේ පවත්නා භූ විෂමතාවේ විවිධත්වයේ අභියෝගය අතික්‍රමණය කරමින් මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තවත් සුවිශේෂත්වයක්. බැලූ දසතින්ම ඔබේ නෙත ගැටෙන්නේ හරිතාවර්ණ පරිසරයක්. සොබාදම් දිනිතියගේ අපූර්වතම නිර්මාණයක් බඳු මේ සුන්දර පරිසරය කොළලෑගල නාතගනේ තිම්මාගම සහ වේරපොළ යන කඳු පන්ති සමුදායින් සැදුම්ලත් ප්‍රදේශයක් වීම තවත් සුවිශේෂත්වයක්. බුදුදහමේ සඳහන් ආකාරයට දිවාරයේ පින් වැඩෙන පින්කමක්සේ සැලකෙන ජල අවශ්‍යතාවය සපුරාලීම මේ උතුම් සත්කාරයට මෙම ජල ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලබා දුන් ශ්‍රමදායකත්වය විශේෂයෙන්ම අගය කළ යුතු වෙනවා. තිම්මාගම කඳුමුදුනේ දක්නට ලැබෙන මෙම සොඳුරු චමත්කාරයෙන් පිරිපුන් වල්පොළ ගලින් පහළ ගම්මානයේ ජනතාව දිගු කාලයක් පුරාවට බලාපොරොත්තුවේ දැස් දල්වා බලා හිඳි ඔවුන්ගේ සිහින පැතුම සැබෑවන අන්දමයි ඔබ මේ දකින්නේ. උග්‍ර ජල අවශ්‍යතාවයට විසඳුමක් මෙම ජල ව්‍යාපෘතිය හරහා ලැබීමත් සමග වල්පොළ ගලෙන් පහළ ගම්මානයේ ජනතාවගේ සිත් සතන් මෙම ජල ව්‍යාපෘතිය තුළින් පිරී ඉතිරී යනු ඒකාන්තයි.